Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. අද මගේ vlog එක ටිකක් වෙනස් එකක්. කාලෙකට පස්සේ මං අද ෆොටෝ ෂූට් එකකට ගියා. මං ඔයාලට කියලා තියෙනවා මම සාමාන්‍යයෙන් හැමදේම ඉගෙන ගන්න කැමති කෙනෙක් කියලා. ඉතින් එහෙම ඉගෙන ගත්ත එක දෙයක් තමයි මොඩලින් කියලා කියන්නේ. හැබැයි ඉතින් මගේ වෘත්තිය ඒක නෙමෙයි. ජීවිතයට වෙනසක් ඕනි වුණ වෙලාවට සහ මං ෆ්‍රී වෙලාවට මං මොඩලින් වැඩ සෙට් වුණොත් ඒ වගේ දේවලුත් ඉතින් කරනවා. මේ අද කරන ෂූට් එකත් මීට අවුරුදු 2කට විතර උඩදී අපේ යාළුවෙකුට වුණ පොරොන්දුවක්. මේනි මදුෂි මෙයා නම් මොඩලින් ෆීල්ඩ් එකේ ටිකක් ඉස්සරහට ගියපු කෙනෙක්. එයාට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. මට නම් මගේ ජොබ් එකත් එක්ක ඇත්තටම මොඩලින් කරන්න ටයිම් එකක් නැහැ. සහ මගේ හයිට් එකක් නැති නිසා මම ඒකට ඒ තරම් උනන්දුව දක්වන්නේ නැහැ. හැබැයි අවස්ථා එන වෙලාවට ටයිම් එක තිබුණොත් නොකර ඉන්නෙත් නැහැ. ඉතින් අපි අද මේකප් කරන්න පටන් ගත්තේ හරියටම උදේ 6:10ට විතර. අපි මුලින්ම කතා කරගත්තේ අපේ ලොකේෂන් එකේ අපි 6ටවත් ෆොටෝස් ටික ගන්න පටන් ගමු කියලා. හැබැයි ඉතින් අපි මේකප් කරන්න පටන් ගද්දිත් 6යි ගානක් කොහොම හරි අපි ලොකේෂන් එකට යනකොට 9 විතර වුණා. මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. මම තමයි ෆ්ලයින් රාවනායකේ ෆොටෝ ගහන්නෙත් මේ අයියා. මෙයාම අවුරුදු 2කට විතර උඩ තමයි අපිට හම්බ වුණේ. මොඩලින් වැඩවලටම ගියපු වෙලාවක. මේ මල්ලිව නම් අපිට හම්බ වුණේ අදමයි. ඉතින් අපේ සහායක ඩැනී මහතා විදිහට තමයි එයාද අපිත් එක්ක එකතු වුණේ. කොහොම හරි අපි දැන් මේ යන්න ලෑස්ති වෙනවා. උදේ පාන්දරම අපේ කට්ටියට ටොපියක් සෙට් වුණා. කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැතුව පොඩක් තල්ලු කරන්න වුණා. කොහොම හරි කාර් එක තල්ලු කරගෙන ඊට පස්සේ කාර් එක ස්ටාර්ට් වුණාට පස්සේ අපි යන්න පිටත් වුණා. ඇත්තටම මේ ගමන නිකන් අර ස්පෝර්ට් කාර් එකක රේස් එකක් යනවා වගේ ෆීලිං එකක් තමයි මට දැනුනේ. ඒ තරම් හයියෙන් මේ තමයි අපේ චතුරංග අයියා කාර් එක ඩ්‍රයිව් කරේ. ඊට පස්සේ තේ එකක් බොමු කියලා කතා කරගෙන අපි ගියා PNS එකට. හැබැයි කටිය ටිකක් බඩගිනි වෙලා හිටපු හින්දා පොල් සම්බෝලත් එක්ක ඉන්දියාප්ප පරිප්පු චිකන් හොදි එක කාලා අපි ආයෙමත් යන්න පිටත් වුණා. මේ වෙලාවේ අපි යනතරමක කාගේ හරි මේ ඩොකියුමන්ට්ස් වගේක් තියෙන ෆයිල් එකක් විසික්ුණා පාරේ හැමතැනම එයාගේ කොළ. හැබැයි අපේ ලංකාවේ මිනිස්සු ගැන මට මාර ආඩම්බර හිතුණා. තප්පර ගානක් ඇතුළත අර ඔක්කොම ටික අහුලලා අර මනුස්සයාට එකතු කරලා දුන්නා. ඉතින් ඒ ආපු සමහර අය ඒගොල්ලන්ගේ වාහන නතර කරලා වාහනෙන් බැහැලා එක කොලයක් හරි එකතු කරලා දීලා තමයි ආපහු ගියේ. ඉතින් මං මාරම ආදරෙයි ඒ අපේ ලංකාවේ තියෙන මනුස්සකමට. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි අපේ පළවෙනි ලොකේෂන් එකට ගියා. අපි මුලින්ම ගියේ මවුන්ට් ලැවීනියා හොටෙල් එක පිටිපස්සේ තියෙන ඒ ප්ලේස් එකට ෂූට් එක කරන්න. හැබැයි අර එතන තියෙන ගල් ටික උඩ නම් අපිට ෂූට් එක කරන්න බැරි වුණා. මොකද මේ දවසේ පොඩක් වතුර වැඩි. කොහොම හරි තියෙන ලොකේෂන් වල අපිට පුළුවන් විදිහට අපි ෂූට් එක කරගත්තා. ඒ ඇස්සේ අර අලුත් එයා බස් එක ෆස්ට් රයිඩ් එක වෙන්න ඕනේ මම හිතන්නේ අපිට සෙට් වුණා. ඉතින් අපි ඒකත් වීඩියෝ එකට ඇඩ් කරගත්තා. මොකද මේ අතර මේක මේ සෑහෙන පාතින් ගියා. වීඩියෝ එකට ගත්ත ටික මම හිතන්නේ එච්චර ක්ලියර් පේනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඒකත් ඉතින් ඔන්න ඇඩ් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆොටෝස් ටික අපි මේ ලොකේෂන් එකේ ගත්තේ.
ෆොටෝස් ටිකක් කරලා මහන්සියට අපි චුට්ටක් හෙවනට වෙලා ඉන්න ගමන් කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කර කර හිටියා කොහොමද එයාලට අද දවස දැනුනේ කියන එක. 30ක පළපුරුදු සහ අත්දැකීම් එක්ක අද ෂූට් එක ලස්සනට කරා. මම ඒක ලියන ගමන් ඉන්නේ. මේ අනිත් දෙන්නගේ අයිඩියාස් නම් මම ඇත්තටම මේ ඇහෙන්න දැම්මේ නෑ. මෝඩි ජෝක් කර කර දෙන්නත් එක්ක hina වෙවි හිටියේ. ඔරිජිනල් වොයිස් එක වලට බලන්න පුළුවන් වෙයි. මතු අක්කගේ hina වෙයි. අහන කිසිම දෙයකට නෙමෙයි උත්තර දෙන්නේ. පිස්සු කියව hina වෙවි තමයි හිටියේ එනකම්ම. ඉතින් ඊට පස්සේ අපි අපේ දෙවෙනි ලොකේෂන් එකට ගියා. අපි ගියේ ඇත්තටම මේ අයි බීච් එකට. හැබැයි අපි කලින් ලොකේෂන්ස් ගැන කතා කරලවත් එහෙම අපිට එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ අපි කොහෙද යන්නේ කියන එක. අපි අර බීච් එකේ හිටපු වෙලාවේ තමයි අපි ඩිසයිඩ් කරේ අපි අයි බීච් එකට යමු. එතන ලොකේෂන් එකත් ලස්සනයි කියලා. මෙතන මාර ලස්සනයි ළමයි. මෙතන කියන්නේ ඒ වයිබ් එකට මම මාර ආසයි. අර නැචරල් දේවල් වලින් එතන ඩිසයින්ස් ඔක්කොම කරලා තියෙන්නේ. මහන්සි වාගේ channel එක චුට්ටක් පෙන්නන්න. අපි මෙතනට එනකොට ටිකක් තවල් වෙලා වගේම අපිට ටිකක් මහන්සිත් හින්දා අපි චුට්ටක් රීෆ්‍රෙෂ් වෙන්නත් කියලා හිතාගෙන අපි ඕඩර් කරා ලයිම් ජූස් එකක්. ජූස් එක හම්බ වෙනකම් අපි කට්ටිය අවුරුදු 2ක විතර උපදූප ටික ඔන්න මෙතනදී කතා කරා. මම මෙහෙම වීඩියෝ කරන එකේ එක පර්පස් එකක් තමයි මෙමරිස් විදියට මේ වීඩියෝස් එකතු කරන එක. කියන්නේ කවදා හරි මං වයසට ගියාට පස්සේ මට කියන්නේ මගේ තරුණ කාලේ මම මොනවද කරේ කියලා මට මතක් කරන්න පුළුවන් මේව බල ඉතින් මං හිතුවා channel එක කරන එක ඒ අතින් අපිට මාර විදිහට මේ වටිනවා කියලා. මොකද අපි කොච්චර ෆොටෝස් වීඩියෝස් ෆෝන් වල තියාගෙන හිටියත් ඒවා අපේ අතින් ඩිලීට් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොන හරි වෙන්න පුළුවන්. කොච්චරවත් මෙමරිස් මෙච්චර ගොඩක් අපිට එකතු කරන්න අමාරු වෙන හැබැයි අර ඩීටේල් අපිට ටිකක් ඩිස්ක්‍රිප්ටිව් මෙමරි එකක් තියෙනවා මේ වගේ වීඩියෝස් මං ගාව තියෙන එක කියලාත් මට හිතෙනවා. හින්දා තමයි මං ඇත්තටම YouTube channel එකක් පටන් ගන්නත් හේතුව. මේ බලන්න ළමයි අපේ ෆොටෝග්‍රාෆර්ගේ කැපවීම. මං හිතන්නේ අපි දෙන්න නම් ඇත්තටම මේ අවුවේ හිටියේ නැති තරම්. හැබැයි අපේ ෆොටෝග්‍රාෆර් අයියා නම් සෑහෙන අවුවේ හිටියේ. එයා තමයි මාර කට්ටක් කෑවේ. අපි මෙතනට ආවේ බීච් එකේ ෆොටෝ ටිකක් කරන්නත් එක්ක. හැබැයි ඔයාලට පේනවා ඇති අහස කළු කරලා තියෙනවා. මේ අපි රෙඩි වෙනවත් එක්කම මාර හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් මං දුවලා ගිහින් වැස්සට කලින් එකම එක වීඩියෝ එකක් ගත්තා. ඔය වීඩියෝ එකේ මම අපස්සට එනවත් එක්කම වගේ වැස්ස හොඳටම පටන් ගත්තා. කොටින්ම අපේ මේ බෑග්ස් ටිකවත් අපිට අර හරියට තෙමෙන්නේ නැති තැනකින් තියාගන්න තරම්වත් ටයිම් එකක් තිබ්බේ නැහැ. මාර වේගෙන් සෑහෙන හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් අපිට අපි බලාපොරොත්තු වුණු විදිහට මෙතන නම් ෂූට් එක කරගන්න බැරි වුණා.
ඉතින් ඊළඟට අපි මැරින් ඩ්‍රයිව් එකට තමයි ආවේ. මේ වෙද්දී මේ හරියනම් පායලා තිබ්බේ, වහින්නේ නැහැ. මින් හවස 3:04 වගේ ටයිම් එකේ තමයි අපි මෙතනට ආවේ. ඉතින් ෂූට් එකට කලින් මම මේ ඇමරැල්ල වෙරළු අච්චාරු එකක් කනවා. මේ අපි වෙරළු අච්චාරු ඇමරැල්ල අච්චාරු දෙකම ගත්තා. මං සාමාන්‍යයෙන් අච්චාරු කන්න මාර කැමතියි. ඉතින් කොහේ ගියත් අච්චාරු තිබුණොත් මේ අනිවාර්යෙන් ගන්නවා. අච්චාරු එම කාලේ ඉවර වෙලා අපි අපේ වැඩේ ආපහු පටන් ගත්තා. ඒ වෙනකොට ඇත්තටම අර මේ උදේ ඉඳන් මහන්සි වෙලා අර ඉච්චර ෆ්‍රෙෂ් මූඩ් එකක් තිබුණේ නැහැ. සහ මේ මේකප් එකත් හොඳටම අවුල් වෙලා උදේ ඉඳන් අවුවේ ඉඳලා අපි ඉන්නටත් වඩා කල් වෙලා ඉතින් ගොඩක් මේ අවුවට හැම පිච්චිලා එච්චරම හොඳ මේ මූඩ් එකක් තිබ්බේ නෑ ෆොටෝස් ටික් කරන්න. හැබැයි ඉතින් අපි ඒ වෙලාවේ තියෙන විදිහට තියෙන දේවල් එක්ක අපි අපේ වැඩ ඉස්සරහට කරගෙන ගියා. මොකද ඒ ලොකේෂන් එක ලස්සන නිසා. ෆොටෝග්‍රැෆර් නම් කිව්වා ලස්සන ෂොට්ස් ටිකක් වෙනස් විදිහේ ටිකක් වැදිලා තිබුණා කියලා. මට ඒ ගැන එච්චර ෂුවර් එකක් නෑ. මොකද අපි හිටපු විදිහට නමුත් ලස්සන ෆොටෝස් තිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ ටිකත් ඉස්සරහට ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි ෂූට් එක ඉවර කරලා අපි යන්න පිටත් වුණා. මොකද අපි හොඳටම බඩගින්න හිටියේ. අනිත් එක අපේ ෆොටෝග්‍රැෆර් බණ්ඩාරවැල ඉඳන් ආවේ. ඉතින් එයාට ඒ වෙලාවේ බණ්ඩාරවැලට යන්නත් තිබුණා. ඊට පස්සේ අපිටත් හොඳටම පරක්කු වෙලා තිබුණේ. අපිත් ගෙවල් වලට යන්න ඕනේ. ඒත් අපිට බඩගින්නක් තිබුණා. ඊට පස්සේ කොහොම හරි අපි ඉක්මනටම මොනාරි කන්න තමයි කතා කරගත්තේ. කොහොම හරි අන්තිමට අපි ආවා කන්න. යාළුවෙක්ගෙන් අපි කෑම කාලේ යන් කියලා තමයි කට්ටිය කතා කරගත්තේ. හැබැයි ඉතින් මේ වෙන වෙලාව වෙනකොට යාළුවෙක් ඕපන් කරලා නැහැ. ඒ නිසා අපි ආයෙමත් ගියා. හැබැයි අපි ළඟම තිබුණු ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින් තමයි කෑම කන්න නතර වුණේ. අපි දෝසෙ වර්ග 5ක් ඕඩර් කරා. මේකේ එග් එකක් තිබ්බා. ඒක නම් මාරම රසයි. අනිත් ඒවාත් රසයි. හැබැයි එග් එක විශේෂයෙන් රහයි. මේ තියෙන්නේ අපි අන්තිමට ගත්ත සෙල්ෆි එක. එදා එන්න කලින් සෙල්ෆි එකත් අරගෙනම තමයි අපි කෑම කෑවේ. ඉතින් අන්තිමේ අපි කෑම කාලා හැමෝම තම තමන්ගේ ලොකේෂන්ස් වලට යන්න පිටත් වුණා. මොකද ගොඩක් දුරට යන අයත් හිටපු හින්දා. ඉතින් අද දවස මාර ලස්සනට සතුටින් ගත කරා. ඉතින් මෙන්න මේ වගේ ඉරත් හොඳටම බැහැගෙන යන වෙලාවේ තමයි අපි එන්න පිටත් උනේ. මේ වෙලාවෙත් ෆොටෝස් ටිකක් කරගන්න තිබ්බනම් මරු කියලා අපි කතා කරා. හැබැයි ගොඩක් රැ වෙන හින්දා අපි ටයිම් වේස්ට් කරේ නැහැ. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න.